අවිස්සාවේල ටවුන් එක කිට්ටුව වැවක් මේ ලස්සන කුඹුක් කියලා. අපි යන් ඇතුළට. ඊගේ ඔළුවක් වගේ පේන්නේ කෑල්ල. මේකේ මේ ඉන්න බෑ මදුරුව කනවා. කවදාවත් දිරන්නේ නැහැ. උනුත් එහෙම ඉතින් ආයි කොටවල කළු මෙදිරිය සිංහල දෙල්. hello everyone. අයබෝන් හැමෝටම welcome with අයකච. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ බස්නාහිර පළාතේ කොළඹ කෙළවරේ අවිස්සාවේල නගරයට යාබදව හැංගුණු පුංචි වැසිවනාන්තරයක් හොයාගෙන. ඉතින් මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ ගැන විස්තරේ. ඉතින් අපි බෝඩ් එකේ විස්තරේ පස්සේ බලමු. ඊට කලින් අපි ඇතුළට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම කුඩා පාරක් තියෙනවා කැලේ ඇතුළට යන්න. ඉතින් මම යන ගමන් බෝඩ් එකේ කතාවත් කියන්නම්. එතකන් ඔයාලා මේ වටේ තියෙන සුන්දරත්වය මේ ජය විවිධත්වයත් බලාගෙන යන්න. බලන්න මේ වැල් වර්ග මේ පාරට මෙහෙර තියෙන මේ වැල් වර්ග මේ ගොඩක් පරණ වැල් වර්ග මොනද වේල්ලත් එක්ක ඉතින් මෙන්න තියෙනවා වැවේ කැලේ ස්වභාවික ජලාශය. සාමාන්‍යයෙන් 1900 ගණන් වල මුල් දශකවල අවිස්සාවේල්ලේ රෝහල ඇතුළු ඒ ප්‍රදේශයේ ජල අවශ්‍යතාවලට ඕන කරන ජලය ලබාගත්ත කියලා කියන්නේ මෙන්න මේ වැවේ කැලේ තියෙන කුඩා ජලාශයෙන්. ඉතින් දැන් නම් මේ වැවේ කැලේ ජලාශයේ ජලය ගන්නවා කියන්නේ අර කොටහැර කියන පහළ තියෙන ගමේ ගම්වාසීන්ගේ කටයුතු වලට විතරයි. ඔයාලට ඇහෙනවද බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙන කුරුල්ලන්ගේ හඬ? ඉතින් ඒක මේ වීඩියෝ එකට වෙනම එඩිට් කරලා දාපු එකක් කියව නෙවෙයි. ඒ ඇහෙන්නේ ඇත්තටම මේ කැලේ ඉන්න කුරුල්ලන්ගේ හඬ. උභය ජීවී වර්ග ගිම්බෝ වර්ග විශේෂයෙන්ම ඇහෙනවා කෑ ගහනවා. මං හිතන්නේ ඇහෙනවා ඇති ඔයාලට. බලන්නකො හැදෙලා තියෙන ලස්සන. මෙන්න මේ ගහ තියෙන්නේ මේ විදින මන්තිරු. ඉතින් ඒකට හානියක් කරලා නැහැ. එහෙම හදලා තියෙනවා. දැන් නම් මේ වටේ හදලා තියෙන පාර ගොඩක් කැලේ වෙරදින් ගොඩක් කට්ටිය ඉන්නේ නැහැ. ලොකුට නඩත්තු කරලත් නැහැ. ඉතින් මේ ගොඩක් කැලේ වෙවිලා විනාශ මුඛයට යමින් තියෙන පාටක් නම් පේනවා. ඔයාලට පේනවද මේ මෙන්න මෙතන මේ ලොකු කොළේ තියෙන වැලක් ගිහින් තියෙනවා. ඉතින් මේල වෙනිමෙල්. වෙනිමෙල් කියන වැල් වර්ගයේ වෙනිමෙල් ගැට කියලා කියනවා. ඉතින් මේක ගොඩක්ම වටිනා ඖෂධයක්. මේකේ කඳ කොටලා ගත්තට පස්සේ කහ පාටයි. සමේ රෝග ඊට පස්සේ රූප ලවණ කටයුතු වලට එහෙම ගොඩක් මේක පාවිච්චි කරනවා. ඉතින් මේ තියෙන්නේ වෙනිමෙල් වැලක්. මම හිතන්නේ මේ කැලේ පුරාම පැතිරලා ගිහින් තියෙනවා මේ වැල ප්‍රදේශය පුරාම. මේ විදිහට මේ වනාන්තරය පුරාම පැතිරලා තියෙන්නේ ගොඩක් වටින ශාක වර්ග, වැල් වර්ග, ඒ වගේම දෙවමේ ශාක හර ලස්සනට වනාන්තරය පුරාම වැවිලා තියෙනවා. මේ තියෙන ජලාශය වේල්ල. එතකොට මේ වතුර පිරීලා වැඩ ටික මෙන්න මෙතනින් තමයි උතුරලා යන්නේ. ගල් පතුරු අල්ලලා ඒ පොළොව හදලා තියෙනවා. ඉතින් මේ දවස්වල වතුර ටිකක් අඩුයි වැස්ස තිබුණත් අක්කර එකමාරක් විතර එහා පැත්තට ජලාශය පැතිරලා තියෙනවා. පාරට වෙල්ලා එර්මිනිය ගහක් මේකේ කටු වෙනුනොත් එහෙම ඉතින් ආයි කොට වෙනවා. මං හිමින් සැරේ මෙහෙම අයින් කරලා දානවා. ඔයාලට පේනවද අරත් මේ අර අතන තියෙන ගහේ අර මම කලින් පෙන්නපු මීවන පර්ණාංගයක් කොරළු කුඩ පර්ණාංගයක් හැදලා තියෙනවා. මම මේ වීඩියෝ එක ගන්නෙත් සාමාන්‍යයෙන් දවල් 12 මාරට එකට වගේ ටයිම් එකට. ඉතින් මේ වෙලාවේ වුණත් අවුවක් වැටෙන්නේ කැලේ ඇතුළට අර උඩ තියෙන වන වැස්සත් එක්ක. මෙන්න මේකට කියන්නේ කැලෑ ගම්බිරිස් කියලා. මේ නිකන් චූටි පඳුරු වගේ කැලේ තියෙන ගස් වල හැදෙන්නේ. මෙන්න මේකත් මෙන්න මේ කැලේ තියෙන අපිට බලා ගන්න පුළුවන්. මේ බලන්නකො මේ අමුතු ගස් වර්ග හරි විසිතුරුයි. මේ මම දන්නේ මේක මලක්ද ඒකේ ගෙඩියද කියලා. මේ හරි ලස්සන හැඩයක් තියෙන නිකන් මකුළු දෙලක් වගේ. මෙතන තියෙන
තියෙනවා මේ පඩි පෙලක් කැලේ ඇතුළට ඇවිදින්න හදපු එකක්. අතු ගාලා එවන්න නැහැ. කොළ වැල්ලා මම යනවා පොඩ්ඩක් ඇතුළට. ඔයාලට පේනවද මෙතන මේ මෙතන තියෙන පඳුරක් මේ මේක වේල් පඳුරක්. ඒක වෙල්ලා පාරට කඩාගෙන අපි යන් ඇතුළට. පැටර්න් වල ඉවරයි. හරි නිස්කලංක පරිසරයක් තියෙන්නේ. විශාලට අවුමට කිලෝමීටරයක් විතර උඩහට වෙන්න. ඉතින් ඒ වුණාට සද්ද පද්ද නැහැ. හරි නිදහසේ තනියම තියෙන පරිසරයක් තමයි මේක. පඩි පෙරණක් මෙතනින් එහාට නැහැ. මෙතනින් එහාට අපිට තියෙන්නේ කැලේ හැදිච්ච අඩි පාර. ඉතින් පේනවා තියෙන ගස් වර්ග. ඉතින් මේ තියෙන්නේ මෙන්න වෙනි වෙල්ගඩ. මේ තියෙන්නේ තව හැදීගෙන යන පැලයක්. මේ පොළොව පුරා ගිහින් තියෙනවා මේක හැමදැනම මේ කැලේ පුරාම. පේනවද? බලන අත තියෙන්නේ ගොඩක් වටින ශාක විශේෂ වෙල් වර්ග. කොළඹ ඉන්න කෙනෙක්ට ඉතින් මේ වගේ වනාන්තරයක් දකින්න ඉතින් යන්න එපා. මේ සෑහෙන දුරක්. ඉතින් කොළඹ ඉඳන් සාමාන්‍යයෙන් පැය එකමාරෙන් වගේ මේ වැවේ කැලේ රක්ෂිතයට අවිස්සාවලට කිට්ටු වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ අධ්‍යයනය කරන කෙනෙක්ට පරිසරය සම්බන්ධයෙන් සත්තු ගැන එහෙම මේක හොඳ තෝතැන්න. මෙන්න මේක මේ කැකිරි වරාගෙන වෙල් වර්ගී සුදු පාට මල් ඉත්තක් හැදෙනවා. මල් හැදෙන කාලෙට මේක නම් තාම පැලයක්. බලන්න හැදිලා තියෙන ස්වභාවික පරිසරය. හරිම ලස්සනයි. පුදුම සීතලක් තියෙන. දැන් සාමාන්‍යයෙන් බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ රස්නේ ඉතින් හිතන්නවත් බෑ මේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ කියලා. ඉතින් බොහොම සීතල පරිසරයක් තියෙනවා මේ ගස් වැල් එක්ක හැදිලා. මේ මෙතන තියෙනවා මේ දිරච්ච ගහක බෙනයක් වගේ හැදිලා තියෙන මේ මට නිකන් එක පේන්නේ නිකන් අර අලියෙක්ගේ හැ මේ අලියාගේ හොඬේ නිකන් අලියෙක්ගේ ඔළුවක් වගේ පේන්නේ කෑල්ල. මේකේ මේ ඉන්න බෑ මදුරුව කනවා. මං අද්දිකට ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා එච්චර ගාණක් නැහැ. මෙන්න මේ දේ පෙන්වන්න ඕනේ. ඉතින් මෙහෙම ලස්සන මෙහෙම වටිනා කියන පරිසර වලට ආවට පස්සේ මේ විදිහට කන බොන දේවල් ප්ලාස්ටික් මේ වගේ වීදුරු බෝතල් මෙහෙම දාලා යන්න එපා. මේ පරිසරය විනාශ වෙනවා. මොකද මේවා කවදාකවත් දිරන්නේ නැහැ. කරුණා කරලා ඔයාලා පාවිච්චි කරන දේවල් ඔයාලම අරගෙන යන්න. මේ වෙලාවේ ඉර බෑගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් අපි අපේ වීඩියෝ එකත් මෙතනින් නවත්තනවා. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා like එකක් comment එකක් දාන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයි හම් වෙනකන් අදට ගිහින් එන්නම් මේ අයිකච අවිස්සාවෙල්ල වැවේ කැලේ.